Hello guys, මේ තමයි අපි පුත්තලා පුදේවටි දවස්. අන්දරම ගමනේ යන්න පිටත් වුණා අපි බඩු මුට්ටු දාගෙන මේ තමයි ටෙක් ට්‍රේක්. ඔන්න අපි කලේ වෙද්දෙන් everything ගියම ඔන්න ගියේ බයින් බයින්. වටේ පිටි බලාගෙන වල පේනාජින යනකොටත්. මත නමාලි වැටවල් අපි ඕම දිගිස්සරාට දිගටම ගියා. පාරදී අපි ඕම දිගින් දිගටම ගියා ඒ චින්. නෝරම් නලාවි. අස්සර තමක් තේ. ගස් කල්ලුඩින් තමයි යන්නේ. නෝ විහයිදින් ටෙක් ට්‍රේක් යනගමන්. එතන පොඩි වැවක් තියෙනවා වෙවේ. කලින් ගියේ නෑ අපි යනකොට. පොඩි පැල්කුත් එහෙම තියෙනවා. ඉතින් වැව තිබුණාට හරිය ඉන්නේ නෑ වැව දරන්නත් එක්ක අලිවරන්නත් ගියා අපිට ඩලිවටත් අයින් කරලා දුන්නා ඉතින් ඔන්න අපේ ගමනේ ඉතින් අපි ගියා වහම ගලේ මැද්දේ මන් ආයේ පොටේ පිටි වෙලාගෙන ගියා අර ඉන්නවා නැද්ද කියලා බලාගෙන. කෙරේ පුදේන ගොම්බ දම්මුණා මේ තේරෙනවනේ මත් තියෙන ගිට. අකු ඩබ්බයි උනත් එක්ක. මේ තියන්නේ අර පාරට එන දරක්. අපි කෙටිම ගියා ඉස්සරහට. පේනවනේ පාරේ මේ වගේ වාහනයක මිසක් මේ වගේ තැනක ඉන්න බෑ. ජම්ද නයිදෙන් ගොඩ ගත්ත කොහමද? පියොම් ඉස්සරහට ආවා. කෙලෙ මැද යනවා මෙතින් කැලේ මැද හරින් භයානක හිතට සත්තු කෑ ගන්නවා. කේක සද්ද අපි පුටෝ එකක් ගන්න කියලා නාත්තෝ මෙතන ඉතින්. මම නෝනහත්තලා මේ ඉතිස් ලස්සන පුටෝ එකක් ගත්තා. හරිම ලස්සන තැනක්. මම කපි පුටෝ එක කොහොමද මං ගත්තේ? ආයෙත් කැලේ මැද යන්න පටන් ගත්තා. පාර වතුර උඩියල බාරක්. පස්ස බලන එක මොකද වැඩේදී. මේ ලස්සන හේනක්. එනේ මැද දෙන ලොකු හේනක්. කාටු කනට ඉතින් මැද්දෙන් අපි ආව වේට කලින් ඇවිල්ලා තිබුණේ කොට කාලෙකට කලින් මේ වාහනයක්. කටපොදරොස් වෙන පේක්ෂරාට ගියා. එනවනේ අලි වෙටි. දැන් ළමයි අපේ ගමනට. අපේ සෙට් එක උන්ට ට්‍රේපෙරින් ගියා. ආතරලෙති. මෙතින්නේ අලි පිටාසොල්ලන් ගොඩාසොල්ලන් දලක්ලෝ. දලක් නෙවෙයි උභාවක්. මෙතින් අපේ වැඩියාර. අපි අද මෙතන තමයි ඉන්නේ. එන්ටන් දනයි ඒ ට්‍රේ. අද තිබ්බ අපේ තාල්ලත් නැග්ග. මේ ඉන්නේ ජන්නයියා. එලෝ ජන්නයියා. මේ ඉන්නේ අපේ කැත්තයියා. අබු අම්මලුවක් ගන්න ලැස්තියන මුදුවත් මේ කුඩාර්ම කැලේ ගම්මද කැලෙත් කන්නේ. ඕම ඉතින් කරදේ උකවාගෙන එයා පටන් ගත්ත කුඩාරම හදන්න. කැලේ ගම් නම් දෙයියා ඉතින් නේද? මේ ඉන්නේ අපේ තාත්තා මාළු අල්ලනවා. දවල්ට ඉතින් මාව තමයි බෙදා කෑවේ. මේ ඉන්නේ පොඩි කෙල්ලෝ ටික. ඉතින් මේ කුඩාරම ගාලා ඉවරයි. පොඩ්ඩක් වැවට ඉස්සරහින් බේන්නේ අපි ඉන්න කුඩාරම. බාස්කෙට් අත්තාර නැගලා මම ඉතින් අත්තාරලත් නැගලා වැඩ පොන්නක්. මතිතාගෙන බයෙන් බයෙන් නැග්ගේ. කොහමද ඉන්සරේ උඩටම නැග්ගා ඉතින් බඩේ බොන් නැද්දාගෙන. ඉමේට නැද්දා. දිරලා කොට පාලෙකින් නැගලත් නැහැ. හරි වනස්තනයි උඩින් ඉඳලා බැලුවා. බලමුට නම් නැගලා. ඉතින් උඩින් බලද්දි උස්සේ. කොහොමදනේ? හරි වාසනාව. උඹෙන් දවල්ට වියන්න මොඩ්ලා ඉස්සෙල්ලා දවල්ට එව්වා. කන්දියෙන් වපාගෙන මේ ඉන්න පොළු. මේ ඉන්න අපේ සෙට් එක.